කොහොමද? ඉතින් අදත් ඔයාලා හැමෝම මගේ YouTube channel එකට ගොඩක් ආදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලත් එක්ක share කරගන්න යන්නේ කොහොමද කප් කේක් හදාගන්නේ කියලා. මේක ඉතින් මට හදිස්සියේ ආපු order එකක්. ඉතින් හවස තමා order එක ආවේ. හෙට උදේ පාන්දර මේ order එක දෙන්න තියෙනවා. ඉතින් දඩි බිඩි ගාලා හැදුවා. බලමු නේද? උදේ දෙන්න. ඉතින් මම මේකට ගත්තේ බිත්තර සමහරව රෙසිපි අහනවනේ. ඉතින් මේකට මම ගත්තේ බිත්තර ග්‍රෑම් 625ක්. ඒ විදිහට අනිත් ඒවාත් මම ගත්තා. ඔයාලා බිත්තර කඩලා දාද්දී පුළුවන් හැම වෙලේම එකින් එක කඩලා දාන්න. මොකද එක බිත්තරයක් හරි නරක් වෙච්ච එකක් තිබ්බොත් අර බිත්තර ඔක්කොම විසිකරන්න වෙනවා. ඉතින් අපරාධෙනේ. ඒ නිසා හැම වෙලේම එකින් එක කඩලා දාන්න. බිත්තර 625යි. ග්‍රෑම් 3ක් අඩුයි. ඒක ඉතින් ලොකු අවුලක් නෑ. ඊට පස්සේ බටර් 625යි. සහ දැන් මම මේ දාන්නේ සීනි. සීනි ග්‍රෑම් 625ක් දානවා. ඉතින් මගෙන් නංගි කෙනෙක් අහලා තිබ්බා අක්කේ අයිසිං වලට මොන බටර්ද ගන්න කියලා. ඉතින් හයිලන්ඩ් කොත්මලේ ඒ වගේ ඒවා ගන්නවා නම් ගොඩක් හොඳයි. ගොඩක් රසයි. ඉතින් අර මිල වැඩිනේ චුට්ටක්. ඒ නිසා ඔයාලට පුළුවන් මෙහෙම කරන්න. ඇස්ට්‍රා වලින් හදනවා නම් ඇස්ට්‍රා ග්‍රෑම් 100ක් දාද්දී හයිලන්ඩ් එකෙනුත් ග්‍රෑම් 50ක් දාන්න. එතකොට 150යිනේ බටර් ඔක්කොම. එතකොට 150යි අයිසිං සීනි දාන්න ඕන 300ක්. ඒ විදිහට දාලා හදාගන්න. එතකොට ලොකු අවුලක් වෙන්නේ නෑ ඔයාලට. හරි. ඊට පස්සේ මම බිත්තර ටිකක් දාලා මේක හයි ස්පීඩ් දාලා ගහන්නේ. මොකද මෙහාට මේ වෙලාවේ හයියෙන් වහිනවා. ගොරවනවා ලාවට. ඉතින් ඒ නිසා මට ඉක්මනට මේක බේක් කරගන්නත් ඕන නිසා මම මේක ටක් ගාලා ගහගන්නවා. මික්ස් කරගන්නවා. ඒක මික්ස් වෙන අතරේ මම කරන්නේ කප් කේක් ලයිනස් ටික දාලා තැටි ටික එහෙම හදලා ඒ ටික ලෑස්ති කරගන්න ඕන. අරක බිත්තර ටික ටික දාලා තමයි ඒක බීට් කරගන්න තියෙන්නේ. ඒක හිමීට බීට් කරන අතර ඔය වගේ චූටි චූටි වැඩ ඒ ටික කරගන්නවා. මම අද මෙතන හදන්නේ කප් කේක් 60ක්නේ. ඉතින් ඒ නිසා මම පාවිච්චි කරන්නේ බේකින් පවුඩර් ටීස්පූන් 5ක්. ඔයාලටත් ඒ ගාන දාගන්න පුළුවන්. ඊට පස්සේ මම එකතු කරන්නේ බේකින් සෝඩා. ඒකත් 4න් 1 හැන්දෙන් 2.5ක් දානවා. ඊට පස්සේ මම එකතු කරන්නේ චොක්ලට් පවුඩර්. ඒකෙන් ටේබල් ස්පූන් 3ක් වගේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් කලර් එක එනකන් මම ටිකක් දානවා. ඔයාලට හොඳ චොක්ලට් පවුඩර් එකක් ගන්න පුළුවන් නම් හොඳයි. මම පාවිච්චි කරන්නේ මෝතා බ්‍රෑන්ඩ් එකේ. ඒක මට සැටිස්. ඒ නිසා ඒක මම පාවිච්චි කරනවා. ඊට පස්සේ මේ පිටි මිශ්‍රණය මම අර බැටර් එකට එකතු කරනවා. ඒක චුට්ට චුට්ට දාලා හොඳට කලවම් කරගන්න ඕන. ඔයාලා ගෙදර හදනවා නම් ඉතින් පිටි බේකින් පවුඩර් මේ ඔක්කොම හරලා ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. එතකොට අර සොෆ්ට් ගතිය වැඩිපුර එනවා කියනවනේ. ඉතින් මට මේ වෙලාව මදි.
මේක කලවම් කරද්දී හොඳට අර පිටි කැට නැති වෙන්න හොඳට කලවම් කරන්න. මැෂින් එකෙන් කලවම් කරන්න පුළුවන් නම් හොඳයි. අර මට මැෂින් එකේ ඉඩ මදි. ඒ නිසා මම අතින්ම තමයි හොඳට කලවම් කරේ. ඊට පස්සේ අවසානට මම ෆ්‍රෙෂ් මිල්ක් ටිකක් සහ මේ වැනිලා තේ හැන් දෙකක් විතර එකතු කරගත්තා. ඉතින් ඔච්චර තමා මේ බැටර් එක හදන විදිහ. හරිම ලේසියි. ඊට පස්සේ මේ බැටර් එකෙන් අරගෙන කප් කේක් ට්‍රේ එකට දාගන්න තියෙන්නේ. ඒ දාද්දී ඔයාලා 4න් 3ක් හිටින්න වගේ දාන්න. එතකොට හොඳටම ඇති ඉසිලා එනවනේ ඉතින්. ඒ නිසා 4න් 3ක් දැම්මම හොඳටම ඇති. මම පාවිච්චි කරන්නේ අර අයිස්ක්‍රීම් ස්පූන් එකක්. මට ඒක ලේසි නිසා. දැන් නම් එක එක ගැජට් ඇවිල්ලා තියෙනවා. ඉතින් අර වක් කරන්න එකක් තියෙනවා. එහෙම. මට ඉතින් ඕක ලේසි. ඒ නිසා මම ඕක පාවිච්චි කරනවා. සෙල්සියස් අංශක 180 විනාඩි 25ක් අපි මේක බේක් කරගන්න ඕන. සමහර විට oven එකෙන් oven එකට වෙනස් වෙන්න පුළුවන්. වෙලාවකට මගේ oven එකෙත් වෙලාවකට විනාඩි 30ක් තියන්න වෙනවා. එහෙම චූටි දේවල් වෙනවා ඉතින්. අර අවධානයෙන් ඉඳලා ඒක අපිට මැනගන්න පුළුවන්. ඒ විදිහට oven එකට දාලා විනාඩි 25ක් මම බේක් කරාට පස්සේ පෙන්නන්නම් කොහොමද තත්ත්වය කියලා. හරි. දැන් ඉතින් බේක් කරගෙන ඉවරයි. ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ. ඊට පස්සේ තියෙන්නේ අයිසිං කරන්න. දැන් ඉතින් රෑ වෙලා නිසා මම අද අයිසිං කරන්නේ නැහැ. ඊට උදේ තමයි නැගිටලා උදේම අයිසිං කරන්නේ. මේ ඉතින් පහුවදා උදේ පාන්දරම. මට මතක හැටියට 5ට 6ට වගේ ඇති. ඉතින් උදේම කප් කේක් ටික දෙන්න ඕන. 7:00ට විතර තමයි කස්ටමර් ඉල්ලුවේ. ඒ නිසා ඉතින් බේකරි අනිත් වැඩ කටයුතු තියෙනවනේ උදේට කරන්න. ඉතින් ඒ නිසා මම මේක ටට්ටක් ගාලා අයිසිං කරගත්තා. හරි. ඉතින් ඔන්න ඔය විදිහට තමා ඒ කප් කේක් ඕඩර්ස් එක නිමා වුණේ. ඉතින් අද මගේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. මගේ වීඩියෝ හැමදාම බලන්න කැමති නම් දිගටම බලන්න කැමති නම් මාත් එක්කම ඉන්න කියලා මම ආදරෙන් ඉල්ලා සිටිනවා. ඉතින් ඔයාලා හැමෝටම ගොඩක් ආදරේ. ගොඩක් ස්තුතියි.